අද ගමන නම් එච්චර විශේෂ තැනකට නෙවෙයි. මම ආවා අපේ නංගිලා ටිකක් එක්ක එයාලට අපේ ගමේ ලස්සන පෙන්නන්න. ඉතින් ওই වෙලාවේ මට හිතුණා අපේ ගමේ ලස්සන ගැන ඔයාලත් එක්කත් බෙදා ගන්න ඕනේ කියලා. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක. අපේ ගම අයිති වෙන්නේ වැලිගම නගරයට. වැලිගම ඉඳන් අකුරැස්සට හොරගොඩ හරහා යන පාරේ තියෙන වැල්ලාන කියන පුංචි ගම තමයි මගේ ගම. මේ තියන්නේ අපේ ගමට යද්දි හම්බෙන ලස්සන view එක. ඔය මෙන්න මේ හරිය මේ පල්ලෙහා තියෙන කුරුඳු වගාවක්. ඊට උඩින් මේ පේන්න තියන්නේ රබර් වගාවක්. ඉතින් එන්න පේනව නේද? පාරේ ලස්සන. ඔන්න මම දැන් ඇවිල්ලා ඉන්නේ අපේ ගමට යද්දි හම්බ වෙන ලස්සන රබර් යායක. තියෙනවද රබර් කිරි කපන එක ගැන. මේ තියන්නේ රබර් කැපුවට පස්සේ රබර් ගහින් කිරි රෑස් වෙන විදිය. මේ පිටිපස්සේ පේන්න තියෙන ගස් జాතිය මොනවද කියලා දන්නවද? මේ තියන්නේ කටුපොල් වගාවක්. මේ මෙතන තියෙන මේ පොඩි තැඹිලි පාට ගෙඩිය මොකක්ද කියලා ඔයාලා දන්නවද? මේවට කියන්නේ මට මතකත් නෑ දැන් මම. කදුරු. මේවට කියන්නේ කදුරු කියලා. තේරෙනවද මේ මගේ පිටිපස්සෙන් පෙර ලස්සන දර්ශනේ? ඔන්න අපිට යමින් ගමන් කිරිල්ල ගහක් හම්බුණා. අපි කිරිල්ල කන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. අන්න මං ආව තව ලස්සන තැනකට. මේකත් අපේ ගමේ ලස්සන පාරක්. එතකොට මේ උඩින් තියෙන්නේ තේ වගාව. මේ පල්ලෙහා තියෙන්නේ රබර් කැලයක්. ඉතින් බලමු. මට හම්බුණා ලස්සන බෝම්බු මල් පොකුරක්. සුගඳයි.
මං මේ ආපු පාර දිගේ ආවට පස්සේ මේ පල්ලෙහායින් ඔයාලට පේන්න තියෙනව නේද? මෙන්න මේ හයිය. ඔය පල්ලෙහායින් මෙන්න මේ පේන්න තියෙන්නේ. මේක පල්ලෙහා තියෙන ලස්සන තේවත්තා. මේ තියන්නේ අපේ ගමේ ඉස්කෝලේ. ඔයා දන්නවද මේ ගහ මොකක්ද කියලා? මේක වටිනා ශාකයක්. මේ තමයි කුඹුක් ගහ. මේ තමයි මැඩකොකු ශාකය. මේක සැරසිලිවලට ගන්නව වගේම ආහාරයටත් ගන්නවා. කටුඉඹුලේ නක්කනවා කියලා අහලා තිබුණට ඇත්තටම කටුඉඹුල් දැකලා තිබුණේ නෑ නේද? මේ තියන්නේ කටුඉඹුල් ගහ. ඔන්න දැන් මං ඔයාලව එක්කන් යන්නේ අපේ ගමේ තියෙන තේ වගාවක් බලන්න.
මම ඊළඟට ඔයාලව එක්කන් යන්න හදන්නේ අපේ ගමේ පන්සලට. ඔයාලා මේ වෙලක් මැදින් යන්නේ අපේ ගමේ පන්සලට. ඔය තියන්නේ පන්සලට යන පාර. ඔයාලා මේ ඇවිත් ඉන්නේ අපේ ගමේ පන්සලට. අපි ලොකු හාමුදුරුවන්ව හමු වෙලා අපේ පන්සලේ ඓතිහාසික විස්තර මොනවද කියලා. පන්සලේ ආරම්භය වෙලා තියෙන්නේ 1878. එතකොට දැන් මේ පල්ලෙහා තියෙනවනේ අර බෝගහක් යනකම් බලන්න පුළුවන්. එතන තමයි ආවාසයක් හැටියට තිබිලා තියෙන්නේ. එතකොට හොරගොඩට පන්සලක් තිබුණේ නැහැ. හොරගොඩ මිනිස්සුන්ටයි වැල්ලාය මිනිස්සුන්ටයි දෙගොල්ලන්ටම ආගමික වැඩ කරගන්න සිද්ධ ගන්න තිබිච්ච දැන තමයි මේ පල්ලෙහා බෝධිය ළඟ ආවාසය. ඊට පස්සේ 1878න් පස්සේ ඒ කාලෙනකොට ස්ථිර හාමුදුරු කෙනෙක් ඉඳලත් නැහැ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා 2000 විතර තමයි ස්ථිර හාමුදුරු කෙනෙක් ඇවිල්ලා පදිංචි වෙලා තියෙන්නේ මාරගොඩ පන්සලේ. කැපුණේ. ඊට පස්සේ 1900 මුල් ගණන් වලදී ආරම්භ කරපු එක ඊට පස්සේ 1915 බුදුගේ වැඩ ඉවර කරලා තියෙනවා. ඒකට හොඳම සාක්ෂියක් තියෙනවා.
අපේ ඉඳපු ලොකු හාමුදුරුවෝ කියනවා මේ 915 බුදු පිළිම නේත්‍ර කරන්න 7 දවස් පිරිතක් තිබිලා තියෙනවා. ඒකට වෙලාවේ තමයි අර සිංහල මුස්ලිම් කෝල්හලයක් තිබෙන මාෂල් ලෝ නීතිය වෙట్లా තියෙන්නේ. එතකොට පිරිතට ආපු හාමුදුරුවන්ට එළියට යන්නත් බෑ. එළියෙන් එන්න ඉඳපු හාමුදුරුවන්ට එන්නත් බෑ. ඔය නීතිය නිසා. එතකොට 1915 තමයි බුදුගේ නේත්‍ර කියලා තියෙන්නේ. එතකොට දැන් අවුරුදු 100කට වැඩි වෙනවලුවාම එදා ඉඳලා ක්‍රමක්‍රමයෙන් විකාශනය වීගෙන ඇවිල්ලා ඊට පස්සේ මේක ස්ථිර හාමුදුරු කෙනෙකුට පූජා කරලා තියෙන්නේ 1949. එතකොට ඉඳලා තියෙනවා අයියල ගුණතිලක කියලා මේවා ඔක්කොම ඉඩම් වල අයිතිකාරී මහත්තයා. එයා මේ ඉඩම තල්ලි වලට අරගෙන පන්සලක් හැටියට පූජා කරලා ඉඩම පූජා කරලා පන්සල ගියක් මේ දැන් මේ අපි හදපු තැන හදලා තියෙනවා. ඉන්න තැන. ඒක පරිණිගේ ඒක දැන් අපි කඩලා අලුත් එකක් හදලා තියෙන්නේ. ඒ විදිහට තමයි පන්සලේ ඉතිහාසය ආරම්භ වෙන්නේ. මේ තියන්නේ අපේ ලොකු හාමුදුරුවෝ කියපු පැරණි ආවාසයේ පිහිටලා තිබුණු තැන. එහෙනම් අදට vlog එක ඉවරයි. තවත් ලස්සන දවසක තවත් ලස්සන vlog එකකින් අපි හම්බෙමු.